ආයුබෝවන් පැසිෆික් සාගරය කේන්ද්‍ර කරගනිමින් දරුණු එල්ලිනෝ තත්ත්වයක් නිල වශයෙන් ආරම්භ වූ බව මේ වෙන විට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය නිවේදනය කර අවසන්. මානව ක්‍රියාකාරකම් නිසා ඇති වූ ගෝලීය උණුසුම මෙම ස්වභාවික ව්‍යාසනය සමග එකතු වීම නිසා ප්‍රතිවිපාක ඉතා දරුණු බව විද්‍යාඥයෝ පවසනවා. ලෝක ඉතිහාසයේ කෝටි 5කට අධික ජනතාවක් බිලිගත් මාරාන්තිකම සුපිරි එල්ලිනෝ ව්‍යසනයට සමාන වෙමින් මෙවර තත්ත්වය වර්ධනය වෙන බවට විද්‍යාඥයන්ගෙන් බියකණු අරතුරු ඇඳවීමක්. 2027 වසර මිනිස් ඉතිහාසයේ උණුසුම්ම වසර වනු ඇති බවට බියකරු අනාවැකියක්. ශ්‍රී ලංකාවටත් දැඩි බලපෑම්. ලබන මාසයේ සිට දිවයින පුරා දරුණු වියලි කාලගුණයන් සහ ජලයගයක් ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි. දරුණු නියගයෙන් සහ ජලහිගෙන් ජීවිත බේරා ගැනීමට ජනතාව දැන් සිටම කළ යුතු පූර්ව සූදානම පිළිබඳ ආපදා කළමනාකරන අංශවලින් විශේෂ නිවේදනයක්. ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ දැඩි අවශ්‍යතාවයක්. දැන් අපි කතා කරන්නේ ගෝලීය දේශගුණික විපර්යාසයේ නවතම තත්ත්වය දෙසටයි. පැසිෆික් සාගරයේ ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා අධික ලෙස ඉහළ යාම නිසා හටගන්නා මෙම එල්ලිනෝ දේශගුණික රටාව මෙවර පෙර නොවූ විරූ මට්ටමේ සුපිරි එල්ලිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුට්රෙස් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් ලෝක දේශගුණික සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇති බවයි. විද්‍යාඥයන් පවසන පරිදි දැනටමත් ලෝකයේ ප්‍රදේශ කිහිපයකට මෙහි දරුණු ප්‍රතිවිපාක ලැබෙමින් පවතිනවා. ඇමසන් වනාන්තරය ඇතුළු උතුරු දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව සහ ඉන්දුනීසියාව අතිශය වියලි කාලගුණයකට මුහුණ දී සිටිනවා. අනෙක් අතර බ්‍රසීලයේ සාවෝ පාවෝලෝ වැනි දකුණු ප්‍රදේශවලට සහ නැගෙනහිර අප්‍රිකාවේ මහානායයන් සහ තද වැසි ඇදහැලෙනවා. මේ සියල්ලම සිදුවන්නේ සාගරයේ උෂ්ණත්වය සජීවීව නිරීක්ෂණය කරන NOAA සහ BOM වැනි ආයතනවල දර්ශක රතු නිවේදන නිකුත් කරමින් පවතින පසුබිමකයි. නමුත් සුපිරි එල්ලිනෝ තත්ත්වයක් ලෝකයට මෙතරම් බියකරුවන්නේ ඇයි? අපි මොහොතකට ඉතිහාසයේ දෙස හැරී බලමු. අවසන් වරට ලෝකයට මීට සමාන ප්‍රබල සුපිරි එල්ලිනෝ තත්ත්වයක් පැමිණියේ 2015 සහ 2016 වසරවලදී. එම වසර දෙක තුළ ඉන්දුනීසියාවේ හටගත් මහා ලැව් ගිනිවල දුමාරය ආශ්වාස කිරීම නිසා පමණක් ආසියාවේ පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් අකාලේ මියගේ බව වෛද්‍ය පරීක්ෂණ පෙන්වා දෙනවා. එවගේම ප්‍රංශය, ඉන්දියාව සහ පාකිස්තානය පුරා ඇති වූ දැඩි උෂ්ණත්ව තරංග නිසා තවත් 7300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා. ඒ වගේම 1997-98 වසරවල පැමිණි සුපිරි එල්ලිනෝව නිසා හටගත් වසංගත රෝග සහ ගංවතුරින් ජීවිත 21000ක් අහිමි වෙලා. නමුත් මිනිස් ඉතිහාසයේ ලියවුණු දරුණුතම සුපිරි එල්ලිනෝ වාර්තා වන්නේ 1877 සහ 1878 වසරවලින්. එදා පැමිණි මහා සුපිරි එල්ලිනෝව නිසා ආසියාව සහ අප්‍රිකාව පුරා වසර 3ක දරුණු සාගතයක් හටගෙන තිබෙනවා. මුළු ලෝක ජනගහනයෙන් 3%කට වඩා, ඒ කියන්නේ කෝටි 5කට අධික ජනකායක් සාගින්නේ මියගේ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. වර්තමාන විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ මෙවර පැමිණෙන තත්ත්වය ඊටත් වඩා සංකීර්ණ විය හැකි බවයි. නමුත් තාක්ෂණික දියුණුව සමග සිදුවන හානිය අඩු කරගත හැකි බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. දැන් අපි අපේ අවධානය යොමු කරන්නේ අපේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාවට මේන් සිදුවන බලපෑම පිළිබඳවයි. ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර ඇති පරිදි එල්ලිනෝ බලපෑම් නිසා ලබන ජූලි සහ අගෝස්තු මාසවල සිට දිවයින පුරා ප්‍රධාන නියගේ සහ වියලි කාලගුණය ආරම්භ වනවා. නිරිත දිග මෝසම් වැසි රටාව සම්පූර්ණයෙන්ම දුර්වල වී බස්නාහිර, දකුණ සබරගමු සහ මධ්‍ය කඳුකරයට ලැබෙන වැසි ප්‍රමාණය බලාපොරොත්තු නොවන මට්ටමකින් පහත වැටෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. ඔක්තෝබර් සහ නොවැම්බර් අන්තර්මෝසම් කාලයේදී වියලි වැසි රටාව වෙනස් වීමේ හැකියාවක් පවතින බවද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මෙම වියලි තත්ත්වය 2027 වසරේ පෙබරවාරි මාසය දක්වා, ඒ කියන්නේ ඉදිරි මාස 9කට අධික කාලයක් පැවතිය හැකියි.
මෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස මෙරට ජල විදුලි උත්පාදනය ගිගාවොට් පැය 127කින් පමණ අඩු විය හැකි බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කරන්නේ ජල හිගය උග්‍රව හොත් මුහුදු ජලය පිරිසුදු කර බෙදා හැරීමට පවා සිදු විය හැකි බවයි. අපේ අසල්වැසි ඉන්දියාවද මහාරාෂ්ට්‍රක සහ කර්ණාටක වැනි ප්‍රාන්තවල ජල සංරක්ෂණය පිළිබඳ නීති දැඩි කර ඇති අතර වියට්නාමය සිය වී වගාව බේරා ගැනීමට අරගලවල නිරත වනවා. මෙවැනි මහා පරිමාණ දේශගුණික වීසනයකට මුහුණ දීමට නම් රජයේ සැලසුම් වලට පමණක් සීමා නොවි රටවැසියන් වන අප සැම දැන් සිටම සූදානම් විය යුතුයි. පළමුවෙන්න තමයි ජලය උපරිමයෙන් සුරකීමයි. දෙවැන්න තමයි පසෙහි තෙරසමනේ රැක ගැනීමට ගස් පාමුලට පිදුරු වියලිකොළ හෝ පොල් එලි වෙන ද යොදා ගන්න. තෙවැන්න සෞඛ්‍ය ආරක්ෂිතභාවය ඉතා වටිනවා. ශරීරයේ විජලනය වීම වැළැක්වීමට දිනකට වතුර ලීටර් 3ක්වත් පානය කරන්න. පිටතට යෑමේදී කුඩ සහ ලා පැහැති කපු ඇඳුම් භාවිතා කරන්න. අවසාන වශයෙන් ජල විදුලිය පිළමසා ගැනීමට නිවෙසේ අනවශ්‍ය විදුලි පංකා සහ ලාපු නිවා දැමීමට අද සිටම අපි පුරුදු වෙමු. තාක්ෂණයේ දියුණුව නිසා සූම් ටෙක් සහ වින්ඩි වැනි යෙදුම් මගින් අපට මෙම එල්ලිනෝ තත්ත්වය සජීවීව නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා. එල්ලිනෝ තත්ත්වය සජීවීව නිරීක්ෂණය කිරීමට ලෝකයේ ප්‍රධාන විද්‍යාත්මක ආයතන කිහිපයක් පහසුකම් සලසා දී තිබෙනවා. සාගර උෂ්ණත්වය සුළං රටා සහ චන්ද්‍රිකා දත්ත මගින් මෙම සිතියම් සහ දර්ශක දිනපතා හෝ සතිපතා ඔවුන් අප්ඩේට් කරනවා. ඇමරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනය මගින් සෑම සතියකම පැසිෆික් සාගරයේ උෂ්ණත්වය වෙනස් වන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සහ සිතියම් නිකුත් කරනවා. ලංකාවට මේන් සිදුවන ඍජු බලපෑම් සහ දේශීය කාලගුණ අනාවැකි සජීවීව දැන ගැනීම සඳහා ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනී නිතර පරීක්ෂා කිරීම වඩාත් සිදුසු පියවරක්. ඒ වගේම ජීවිත හානිය අවම කර ගැනීමට පූර්ව දැනුවත්භාවය අපි සතුයි. සබාදහමේ මෙම දරුණු පෙරලියට බුද්ධිමත්ව මුහුණ දීම සැමගේ වගකීමක්.